ඔබත් මමත් බුද්ධ කාලෙක උපදින එකක් නැද්ද? අනිවාර්යෙන් උපදිනවා. මේ බණ පදය අහන ඔබ, මේ ධර්මයේ කනට වැටෙන ඔබ මතක තියාගන්න, ලක්ෂ සංඛ්‍යාත කල්ප ගණන් අබුද්දස්ස කාල ලෝකේ තියෙද්දි, බුද්ධ ශූන්‍ය කාල මේ ලෝකේ තියෙද්දි, ඇයි ඔබ මම ගෞතම බුද්ධ ශාසනයක ඉපදුනේ? මේ නිකන් ඉපදුනා නෙවෙයි. සසරේ පින් කරපු නිසා, සසරේ ධර්මය හොයපු නිසායි අද ගෞතම බුද්ධ ශාසනයක ඉපදුනේ. ඒ නිසායි ඔබ මේ බණ ටික අහන්නේ. ඒ නිසායි මේ කාලෙක ඉපදිලා මම මෙතන ඇවිල්ලා මේ බණ කියන්නේ. සසරේ අපි පින් කරලා තියෙන නිසා. එහෙව් පින් කරපු අපි මෙහෙම ධර්ම එකතු කරගන්න අපි. ඔයත් හිතනවද බුද්ධ කාලෙක උපදින එකක් නැහැ කියලා? අනිවාර්යෙන් උපදිනවා. මේ සියලු දුක් වලින්, මේ සියලු කරදර වලින්, මේ ලෝකේ තියෙන කලබලෙන්, මේ විඳවීම ඇස්සේ අපි හොයනවා සැනසීමක්. මේ ජීවිතයේ තියෙන කලකිරීම ඇස්සේ අපි හොයනවා සැනසීමක්. අපේ ජීවිතයේ තියෙන විඳවීම, කලකිරීම, එපාවීම, අහිමිවීම, මේ හැම දෙයකදීම ඔබ මම හොයනවා මේකේ සැනසීමක්. එදා සිද්ධාර්ථ කුමාරයාට ඒ සැනසීම සඳහා අවශ්‍ය වෙන භෞතික දේවල් හැමදේම ලස්සනට තිබ්බද නැද්ද? තිබුණා. සිද්ධාර්ථ කුමාරයාට අවශ්‍ය වෙන රජමාලිගා ටික ගොඩනැගිලා තිබුණා. දේශගුණයට අනුකූල විදිහට කටයුතු කිරීම සඳහා ඒ මාලිගා සුද්ධෝදන රජතුමා ඉදි කරලා තිබ්බා. එක ලෙඩෙක් සිද්ධාර්ථ කුමාරයාට පේන්න තිබෙන්නේ නැහැ. එකම දුකක් කියන්නේ මොකක්ද කියන එක සිද්ධාර්ථ කුමාරයාට පොඩි කාලේ ඉඳන්ම ඒක පේන්න දුන්නේ නැහැ. දුක කියන්නේ මොකක්ද කියන එක අහන්න දුන්නේ නැහැ. එතකොට හිතන්න, අපි මේ පොඩි කාලේ ඉඳන් දුක කියන්නේ මොකක්ද කියන එක දකිනවා. පොඩි කාලේ ඉඳන් අපි ජීවිතේ දුක් විඳිනවා. හැබැයි තාමත් අපිට මේකෙන් ගැලවීමේ අවශ්‍යතාවය ඇති වෙලා නැහැ. මේ සංසාරයෙන් ගැලවීමේ අවශ්‍යතාවය අපිට ඇති වෙලා නැහැ. අපි මේකේ ඔහේ දුවනවා නේ. හරිද? මේ తాවකාලිකව ලැබිච්ච මනුස්ස භවය මේක තමයි එකම දේ කියන තැන ඉඳගෙන අපි අපේ පවුල නඩත්තු කරනවා, අපේ දරුවෝ නඩත්තු කරනවා, දෙමව්පියෝ නඩත්තු කරනවා, සමාජයක් නඩත්තු කරනවා, අනුන් සතුටු කරන දේවල් කරනවා. මෙතන තමයි එකම තැන කියලා හිතාගෙන අපි මුලා වෙලා මේකේ රැවටිලා කටයුතු කරනවද නැද්ද? කටයුතු කරනවා. දැන් මම ඒකයි